අනේ ඕගොල්ලෝ එන්න ඉඳ ගන්න. ඔයාලා රවුමද කොහොමද? හොඳයි. කාලෙකින් මං ගෙදර ඉන්නේ. ඉතින් අපි පංච දැම්මා. කොහෙද පංචය ආරත්තේ? අපේ මුහුද කියන්නේ කොච්චර සම්පත් තියෙන තැනක්ද? ඒක නෙමෙයි ඔයාලා අපේ ගෙදරම දාවේ. නෑ අපි ඇවිදින්න යන ගම. හරි මට තේරුණා. දැන් දිනත් එන්නෙන්නම ලං වෙනවනේ. අවුරුදු කියලා අපි අමතක කරන්න හොඳ නෑ අපිට කරන්න තියෙන වැඩ මොනවද කියලා. ඔයා කිව්වා හරි. අපි අලුත් විදිහට හිතන්න යනවා. ලොකු වැඩ ගැන හිතන්න ඕන තමයි. ඒ වගේම ඒ වැඩවලට ගම්මට්ටමේ මොනවද කරන්න ඕන කියලා අපි හිතන්න ඕන. මම මේ කියන්න ආවේ ඔයා කැමති නම් අපේ අයට එහෙම අදහස් ටිකක් දෙන්න එන්න. ෂා මරුනේ. ඇයි බැරි මමත් දෙන්නම්. තාත්තේ එකක් බීලා කතා කරමු. ඕවා එසේ මෙසේ වැඩ නෙවෙයි ළමයෝ. මොනවාද ආන්ටි එසේ මෙසේ වැඩ? ඔය මහරෑ වෙනකන් සෙල්ලම් කරන ක්‍රීඩාංගන, කර්මාන්ත ශාලා කොහොමද හදන්නේ? එහෙම කියන්න එපා අම්මා. ජාතික මට්ටමේ වැඩවලට ගම් මට්ටමේ සහයෝගය ඕනේ. එහෙම තමයි ලොකු වැඩ වෙන්නේ. ජාතික මට්ටමේ දේවල් වලට ගම් මට්ටමින් උනන්දුව, උද්‍යෝගය, සහයෝගය නැතුව මේ දේවල් ක්‍රියාත්මක කරන්න බෑ. ඒවා අපේ සීමාවේ තියෙන්න ඕනේ නෑ. ඒ වලට අපිට මැදිහත් වෙන්න පුළුවන්. අන්න හරි සහෝදරි. ඔයා ඒ රටවලදී දැකපු දේවල් තියෙනව නේද? පුතාලා එහෙනම් කතා කර ඉන්නකෝ. තේක නම් රසයි, සුවඳයි, කුරුඳුද? ඒකනේ. මේවා පිට දේවල් නෙමෙයි අපේම දේවල්. එහෙනම් ඔයත් අපිත් එක්ක එනව නේද? ඔව් අපි හැමෝම ඒකට සූදානම්.